මම දැක්කා කෙනෙක් දාලා තියෙන වීඩියෝ එකක් සින්දුවකට ඒක තමයි යාගේ දුකම හිතින යාට අහන්න බැරි සින්දුව කියලා. ඉතින් ඒක දැක්ක වෙලේ මටත් හිතුණා වීඩියෝ එක කරන්න. මම මේක කරන්න මම වැඩ කර කර ඉඳි තමයි මම මේ සින්දුව ඇහුවේ. ඒ කියන්නේ යා අහන්න අකමැතිම යාට දුකම හිතෙන සින්දුව කියලා තමයි දාලා තිබුණේ. ඊට පස්සේ මට එතකොට මතක් වුණා මගේ ඔළුවට ආවේ මම ඒ විදිහට අහන්න අකමැතිම සින්දුව. මම ඒක සම්පූර්ණයෙන්ම අහලා තියෙන එකම එකපාරයි. මම ඊට පස්සේ අහන්නේ මම බැලලා හරි FB එකේ හරි TikTok එකේ හරි YouTube හරි මොකෙක් හරි දැක්කොත් මම ඉක්මනට යවනවා ඒක බලන්නේ නැතුව. යානු මට හිතෙන මේ වීඩියෝ එක කරන්න ඕනි කියලා. මම දන්නේ ඔයාලට කොහොමද කියලා. ඒ වුණාට මට නම් මගේ ජීවිතේ මම ඕන තරම් සින්දු අහලා තියෙනවා. ඒ වුණාට මට දරා ගන්න අමාරුම බට අහන්න බැරිම සින්දුව තමයි මේක. මම දන්නේ නෑ මට ඒ සින්දුව ප්ලේ වෙද්දිම මගේ පපුව නිකන් පිච්චෙනවා වගේ දැනෙන්නේ. ඉවලු මොකද කියලා සින්දුව පුරුදු පාරම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ් මට සින්දුව අහන්න බෑ. මට නොකොඩම ෆීලිං එකක් දැනුණු. කියන්නේ මට චුට්ටක් වුණා දැනෙන එකම සින්දුව තමයි මේක. මම ඕන තරම් සින්දු අහලා තියෙනවා. ඕන තරම් බූට් සින්දු, ලව් සින්දු ඕන තරම් අහලා තියෙනවා. ඒත් මට මේකට තරම් කිසිම සින්දුවකට මම දන්නේ මගේ පපුව පිච්චිලා යනවා මේ සින්දුව ඇහෙද්දී. මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි. එයා තමයි මගේ මුළු ජීවිතේම. මම මේ වගේ දේවල් හිතන්නවත් කැමති නෑ. සියක් කායු ලැබ මගේ තායි ලැබ මටත් වඩා මගේ තාත්තා ජීවත් වෙන්න ඕනේ. අම්මයි තාත්තයි දෙන්නම. ඒතර මේ සින්දුවත් එක්ක බලද්දී මම දන්නේ මේ වගේ සින්දු ඕනේ නෑ කියලා හිතන තරමටම මම මේ සින්දුවට කැමති නෑ. ඇත්තටම මම මේ සින්දුවට පොඩ්ඩක්වත් කැමති නෑ.